ඒක තමයි අපේ බබාට මම කෑම වලට දාන්න පාවිච්චි කරන ලුණු වර්ගේ. ගොඩක් අම්මලාට ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි බබාට කෑම පටන් ගත්තට පස්සේ කොයි කාලෙද තුනපා වර්ග ලුණු ඒ වගේ සුදු ලුණු කරපිංචා දාලා බබාට කෑම දෙන්න පටන් ගන්න කොයි වයසෙන්ද කියලා ගොඩක් අම්මලා මගෙන් අහලා තියෙනවා. එන්න මම දැන් අවුරුද්දක් වයසේ බබෙක්ට කෑමක් හදන ගමන් මාළු එකක් හදන ගමන් ඔයාලට මම මේ පිළිබඳව දැනුවත් කරන්නම්. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මාස 8 සිට පුංචි බබාලට කෑම වලට දාලා තුනපා වර්ග දෙන්න පුළුවන්. මම මේ දෙන්නේ බබාට මාස 11න් තමයි මම මේ තුනපා වර්ග දාලා කෑම හදලා දෙන්නේ. සාමාන්‍යයෙන් මේ තුනපා වර්ග දාලා කෑම එක දෙන්න කලින් අනිවාර්යෙන් බබාට ඇලර්ජි තියනවද කියලා චෙක් කරන්න. ඒ චෙක් කරලා වුණාම සාමාන්‍ය කෑම එක ඇදුවට පස්සේ ටිකක් දීලා බලන්න. ඒකෙන් යාට ඇලර්ජි එකක් මතුවෙනවද නැද්ද කියලා. ඊට පස්සේ තුනපා වර්ග දාලා කෑම එක දෙන්න පුළුවන් පුංචි බබාට. ඉතින් මම අද මේ මාළු එකක් තමයි හදන්නේ. මාළු එකට දැන් මම දැම්මා ලුණු සුදු ලුණු කරපිංචා තලපත් මාළු කෑලි දෙකක්. එතකොට කහ ටිකයි තුනපා ටිකයි දැන් මම දැම්මා. අම්මලා දකින්න නැති. අවුරුද්දක් සම්පූර්ණ වුණු පුංචි පෙළේට තමයි මම දැන් මේ කෑම වේල හදන්නේ. ඉතින් අම්මලා දකින්න නැති මම අර තුනපා වර්ග ඊටාම පොඩි ප්‍රමාණයක් කහයි තුනපායි විතරයි දැම්මේ. ඒකත් තුනපා පාවිච්චි කරනකොට දැවිල්ල නැති තුනපා වර්ගේ පාවිච්චි කරන්න. ඒත් එක්කම ගම්බිරිස් චුට්ටක් ඊටාම පොඩි ප්‍රමාණයක් දාගන්න ඕනේ. ගම්බිරිස් පොඩි ප්‍රමාණයක් දාගෙන ඊට පස්සේ උළුවාල් ටිකකුත් දාන්න පුළුවන් මේකට චුට්ටක්. ඇට දෙක තුනක් විතර උළුවාල් ඇට දෙක තුනක් විතර මේකට දාලා කුරුඳු පොතු කැල්ලක් තියෙනවා නම් දාන්න පුළුවන්. මගේ ළඟ කුරුඳු දැන් නැහැ. මගේ ලොකු දුවට පාවිච්චි කරේ මම මේ ලුණු එක තමයි. මේක මට අපේ අක්කා දුන්නේ. සාමාන්‍ය ලංකාවේ ගන්න ඇති. මං හිතන්නේ මේ ලුණු එක ෆුඩ් සිටීස් වල. මේ පින්ක් සෝල්ට් එක තමයි ගොඩක් කාලට මම පුංචි අපේ දුවට පාවිච්චි කරන්නේ. දැන් අපේ බබාට අවුරුද්දක් නිසා මම මේ ලුණු ගොඩක් අම්මලා ආනවනේ ලුණු කොයි කාලට දෙන්න පුළුවන් කියලා. හැම වෙලේම ආන ප්‍රශ්නයක් තමයි බබාට ලුණු ටිකක් දාලා දුන්නාට කමක් නැද්ද කියන එක. ලුණු දෙන්න එපා. ලුණු අත්‍යවශ්‍ය නැහැ. අවුරුද්ද පැනනට පස්සේ ලුණු දෙන්න පුළුවන්. හැම වෙලේම ලුණු දෙන්න යන්න එපා. ලුණු දෙන එක ඉතාලම අඩු කරන්න. දැන් මේ අවුරුද්දක් වයස ඇති බබාට මම මේ හදන කෑම එකට දාන ලුණු ප්‍රමාණය තමයි අම්මලාට පෙන්වන්න හදන්නේ. දැන් මම මේ මෙන්න මෙච්චර ප්‍රමාණයක්. පේනවද? මේකත් වැඩි වගේ චුට්ටක් අඩු කරමු අපි. මෙන්න මේ වගේ චූටි ප්‍රමාණයක් තමයි මේකට දාගන්න ඕනේ. ඒ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් අර අපිට කඩට ලුණු රස දැනෙන්න වගේ ලුණු දාන්න යන්න එපා. ඉතාලම අඩු ප්‍රමාණයක් දාන්න. ඒකත් අවුරුද්දක් වෙනකන් අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. ඉතින් අවුරුදු වුණාට පස්සේ තමයි පුංචි පෙරේ ලුණු ඉතාලම පොඩි ප්‍රමාණයක් දාලා කෑම අඳුන්වා දීම කරන්න පුළුවන්. ඉතින් දැන් මම මේ මාළු එකක් හදන නිසා තමයි මේක ලුණු චුට්ටක් දැම්මේ. ඉතින් එතකොට දැන් මේ ටික ඔක්කොම එකට දාලා මේකට මම දාන්නේ පොඩි ප්‍රමාණයක් දාලා මේ වගේ පොඩි ප්‍රමාණයක් දාලා මේක හොඳට තැම්බෙන්න ලිපේ තියාගමු අපි. ටිකක් ගින්දර වැඩි කරලා මේක හොඳට තැම්බෙන්න වහලා ලිපේ තියාගන්න. ගොඩක් වෙලාවට අම්මලාට ඇති වෙන ප්‍රශ්නයක් නේ තුනපා වර්ග ලුණු වර්ග කොයි කාලෙද අඳුන්වා දෙන්න කියලා. ඉතින් මතක තියාගන්න සාමාන්‍යයෙන් ලුණු අවුරුද්ද පැනනට පස්සේ තමයි අඳුන්වා දීම කරන්න පුළුවන්. තුනපා වර්ග අඳුන්වා දීම කරනවා නම් මාස 9 10 වගේ පටන් ගන්න පුළුවන් තුනපා වර්ග අඳුන්වා දීම කරන්න. ඉතින් ඒක අර ප්‍රතික්ෂේප කරොත් සාමාන්‍ය අවුරුද්දක් ගියාට පස්සේ තුනපා වර්ග අඳුන්වා දීම කරන්න. එතකොට තුනපා වර්ග අඳුන්වා දීම කරනකොට ඉස්සලාම කහ කුඩුයි ගම්බිරිස් ඉතාම චූටි ප්‍රමාණයක් ගම්බිරිසුයි කහ කුඩුයි තුනපා කුඩුයි විතර අඳුන්වා දීම කරන්න පුළුවන්. තුනපා වර්ග ගන්නකොට මතක තියාගන්න අනිවාර්යයෙන්ම තුනපා එක දැවිල්ල නැති එක. බලලා ගන්න සමහරක් තුනපා ටිකක් දැවිල්ල එක තියෙනවානේ. ඉතින් දැවිල්ල නැති එක අනිවාර්යෙන් බලලා ගන්න. මේක හොඳට මේව තැම්බෙන්න දෙන්න. මේ වතුර ටික ඉඳනකම් වගේ තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ අපිට මේකට පොල් කිරි එකතු කරගන්න පුළුවන්. මම බත් චුට්ටකුත් ලිපේ තියාගත්තා. බත් එක හදනකොට බත් එක ලුණු දාන්න එපා. මොකද අපි මාළු එක ලුණු දාපු නිසා බත් එක ලුණු දාන්න එපා. දැන් අපි බලමු මේක චුට්ටක් කරලා. මේකේ වතුර චූට්ටක් තියෙනවා. මේ වගේ වතුර ටිකක් තියෙනකොට කැමති නම් අම්මලට කිරි ටික දාගන්න පුළුවන්. මම පොල් කිරි ටිකක් දානවා. පොල් කිරි ටිකක් දාලා මේක හොඳට උතුරන්න දෙන්න. බබාලට තුනපා වර්ග පුරුදු කරගන්න එක හොඳයි. ඉතින් ඒක ඒ අවශ්‍ය කාලට අවශ්‍ය දේවල් පුංචි බබාලට පුරුදු කරන්න වේලස්සන ඒවා පුරුදු කරන්න try කරන්න යන්න එපා. විශේෂයෙන්ම අම්මලාට මතක් කරන්න ඕනේ ලුණු දෙන්න එපා. සමහරක් අම්මලා
ප්‍රයිවට් මැසේජ් කරලා අහනවා අනේ මං බබා කන්නේ නැති නිසා මගේ බබාගේ කෑමකට මං ලුණු ටිකක් දැම්ම ප්‍රශ්නයක් නැද්ද කියලා. නැහැ දෙන්න එපා. එහෙම ලුණු වේලසන දෙන්න එපා. අවශ්‍ය කාලෙට හැරුණාම වේලසන එක දෙන්න ගියාම යන්න එපා. ඒකෙන් පුංචි බෙඩට හානියක් වෙන්න පුළුවන්. ඉතින් දැන් අර මං හදාගත්තේ බත් ටික. දැන් මේක උතුරගෙන එනකොට මාළුවෙක උතුරගෙන එනකොට මම අර අදාළ ටිකක් බෙරි වෙන්න වගේ බත් ටික හදාගන්න. ඒ බත් ටික මම මේකට දානවා. කැමති නම් අම්මලාට දා ගන්න පුළුවන්. මම මේකට දාලා මේක එකතු කරනවා. එතකොට අර ඒක රසය ටිකක් වැඩි වෙනවනේ. ඉතින් මම මේකට මේම එකතු කරලා මේක හොඳට දැන් ඉඳෙන්න දෙන්න. මේක හොඳට උතුරන්න දෙන්න ඕනේ. චූට්ටක් අර වතුර ගතිය පොඩක් වගේ තියෙන්න දෙන්න. මේක උතුරගෙන එනකොට මේ වගේ අඩි අල්ලන්න කලින් දැන් මම මේක වතුර කිරි ගතිය චුට්ටක් තියෙනකොට මේක වහ ගන්නවා. දැන් මේ ප්‍රමාණය ඇති මේක අඩිය අල්ලන්න කලින් උතුරගෙන එනකොට මේක වහ ගන්න. ලිප ඔෆ් කරගන්න. ලිප ඔෆ් කරලා බබා නිවෙන්න තියලා මේක බබාට දෙන්න පුළුවන්. කෑම එක බබාට දෙන්න පුළුවන්. දැන් තුනපා එකතු කරලා හදාගත්ත කෑම වේලක් තමයි මම අම්මලාට පෙන්නුවේ. ගොඩක් අම්මලා මගෙන් අහලා තිබුණානේ තුනපා එකතු කරලා කොයි කාටද පුංචි පෙරේට කෑම දෙන්න පුළුවන් කියලා. ඉතින් අවුරුද්දක් වුණාට පස්සේ මෙන්න මේ විදියට කෑම එක ලබා දෙන්න පුළුවන්. දැන් මේක දෙනකොට මේකේ මේ කරපිංච කෑලි, මේ රම්පේ කෑලි අයින් කරන්න. සුදු ලුණුව ටිකක් පොඩි කරලා දෙන්න. දැන් මේ බත් එකේ මේ මාළු කෑලි දෙක මේ බත් එකත් එක්ක පොඩි කරලා කවන්න යන්න එපා. පුළුවන් නම් මාළු කෑලි දෙක වෙනම කවා ගන්න. මොකද බත් එකත් එක්ක කැවුම් පස්සේ මේ ටික ඔක්කොම කෑවෙන්නේ නැත්නම් අපරාධයක් වෙනවා. මාළු කෑලි දෙක කවාගෙන ඉවර වෙලා ඊට පස්සේ බත් යම් ප්‍රමාණයක් කෑවොත් ඒක හොඳටම ප්‍රමාණවත්. පොඩ්ඩක් රස්නේ ගතිය තියෙනකොට මම මේකටම නිවිති කොළ දෙක තුනකුත් දා ගන්නවා. එතකොට ඒක අර උමාලෙන් තැම් වෙනවා. මේකත් පුංචි පෙරේට කැම ටික කවනකොට මේකත් එක්කම කවන්න පුළුවන්. ඉතින් ගොඩක් අම්මලා අහලා තිබුණේ ප්‍රශ්නයක් තමයි ওই ප්‍රශ්නේ. මොකද පුංචි පැටියට තුන පා වර්ග දෙන්නේ කොයි කාලෙද ලුණු දෙන්නේ කොයි කාලෙද කියලා. ඉතින් නොදන්න අම්මා කෙනෙක් නම් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. තව අම්මා කෙනෙක්ට දැනගන්න මේක ෂෙයා කරන්න. ඉතින් ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක ඉවරනකම් බලපු ඔයාලා හැමෝටම thank you.